මේ වෙන මහන්සි වලට ඔයා රිටර්න් එකක් හම්බෙන දවසක් එනවා. ඒක සමහරට හෙට වෙන්නේ නැති වෙයි, ඊළඟ මාසෙ වෙන්නේ නැති වෙයි. ඔයා මේ කන කට්ටට රිටර්න් එකක් එන දවසක් එනවා. ඉතින් කාලයක් කට්ට කන්න වෙනවා දවස වෙනකම්. හරිද? ඔය කට්ට කනවා කියන වචනේ තේරුම මේක නේ. දැන් කට්ට කියන්නේ ඇතුලේ මදේ තියෙනවනේ. මොකක් හරි දෙයක් ඇතුලේ මදේ තියෙනවා. අර මදේ කන්න නම් කට්ට කන්න වෙනවා. හරිද? මොම කට්ට ඉතින් සමහරට කනවා කට්ට කනවා සමහරට මදේ හම්බෙන්නේ නැහැ. තාමත් හම්බෙලා නැහැ. නමුත් අර ඒක දවසක හම්බෙනවා. හරිද? ඔය කට්ට කනවා කියන එකේ තේරුම ඒකනේ. ඒ නිසා මේ දවසක ඒක හම්බ වෙනවා. ඒ නිසා විශ්වාසයෙන් ඉස්සරහට යන්න. ඔයා මොන ශේෂ්ත්‍රයක ගියත් මෙතනින් පස්සේ සමහර විට ඔයා වෙනම මිනිස්සු වා සමහරට ගායකයෙක් වෙයි. ඔයා සමහර විට මොනවා හරි වෙන ඉන්ඩස්ට්‍රි එකකට යයි. මොනවා කරත් කරන දේ හරියට කරන්න. අවංකව කරන්න කරන දේ. ඔයාට අවංකව. ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙන මිනිස්සුන්ට අවංකව කරන්න. Physics now අනුරාධ ෆිසික්ස් අද වෙන විට ලංකාවේ මේක බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා